ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද ඔබට මුදල් ලැබීම් අතින් කොහොමද කියලා අපි දැන් බලමු. ඔබ කැමති පින්තූරයක් තෝරා ගන්න. ඔයා තෝරගත්තේ පළවෙනි පින්තූරේ නම් අපි දැන් බලමු 2026 අලුත් අවුරුද්ද ඔබට මුදල් ලැබීම් අතින් කොහොමද කියලා. පළවෙනි පින්තූරේ තෝරගත්ත ඔයා හරිම වාසනාවන්තයි. ඇයි දන්නවාද මම මෙහෙම කියන්නේ? ඔයා කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි මුදලක් ඔයා අතට ලැබෙනවා. ඒ මුදල ඔයාට වර්ෂය පුරාවටම පරිහරණය කරන්නටත්, ඒ මුදලින් කොටසක් ඉතුරු කරන්නටත්, කොටසක් ආයෝජන සඳහා යොදවන්නත් ඔයා පෙළඹෙනවා. මේ දේවල් මෙලෙස සිදුවන්නේ යම්කිසි හේතුවක් නිසා බව ඔබ දන්නවාද? ඔබේ පෙරපින් මතුවෙනවා. ඔබ පෙර ආත්මයක කරන ලද කුසල් පල දෙන කාලයක් ලෙසට ඔබට සිතන්න පුළුවන්. ඔයා ගිය ආත්මේ කාට හරි නැති බැරි කෙනෙකුට දීලා තියෙන මුදලක් නැවත ඔබ අතට පත්වෙන කාලයක් තමයි මේ උදා වෙන්නේ. ඔයා මේ ලැබෙන මුදල් නිසි පරිදි ආයෝජනය කරන්නත්, ඔයාට නව ව්‍යාපාර ආරම්භ කරන්නටත් පුළුවන්කම ලැබෙනවා. මේ මුදල් වැඩි වර්ධනය කරගන්නටත් ඔයා අවස්ථාව උදා කරගන්නවා. මේකට ඔයාට විශ්වයෙන්ුත් ආශිර්වාද හා උදව් ලැබෙනවා. ඔයාට මේ මුදල් වැඩි වර්ධනය කරගන්න පුළුවන් දෙයක් මම මෙහෙම කියන්නම්. ඔයා උදෑසනම අවදි වෙලා විනාඩි 30ක් ඇතුළත ඔයාගේ අදහස් ධනාත්මක විදිහට විශ්වයට මුදා හරින්න. මෙම කාලය තුළදී ඔයා කියන කරන දේවල් ඔබේ යටිසිතට යනවා පමණක් නොවේ, විශ්වයට මෙම කිරණ ඔයා මුදා හරිනවා. මේවා ධනාත්මක වන තරමට ඔයාට ලැබෙන ප්‍රතිඵලයත් ධනාත්මක වෙනවා. ඔයා ඍණාත්මක අදහස් විශ්වයට මුදා හරිනවා නම් විශ්වය විසින් ඔයාට ලබා දෙන ප්‍රතිඵලයත් ඍණාත්මක වෙනවා. ඉතින් ඔයා උදෑසනම අවදි වූ විට 3 පාරක් ඔයාට ලැබෙන මුදල් වලට ස්තුතියි කියන්න. මතක තියාගන්න එය ධනාත්මක වචන පෙළක් වෙන්න ඕනි. මම ඔයාට උදාහරණයක් කියන්නම්. ආදරණීය මුදල්, ඔයා මගේ ළඟට ආවාට ගොඩාක් ස්තුතියි. මම මේ මුදල් මගින් සාර්ථක මනුස්සයෙක් වෙනවා. මෙලෙස ඔබ කීපවරක් කියලා බලන්නකෝ. ඔයාගේ ජීවිතේ සැබෑවම වෙනසක් දකින්න ඔයාට පුළුවන්කම ලැබෙයි. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයා මොනයම් හෝ දෙයක් දැනගත්තා නම් ඔයා විශ්වයටත් ස්තුතියි කියන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like කරන්න, comment කරන්න. ඔබ සියලුම දෙනාට ස්තුතියි. ඔයා තේරුවේ දෙවැනි පින්තූරය නම් උදා වන්නා වූ 2026 වර්ෂය ඔබට මුදල් ලැබීම් අතින් කොහොමද කියලා අපි දැන් බලමු. දෙවෙනි පින්තූරය තෝරපු ඔයාට 2026 වර්ෂයේදී මුදල් ක්‍රමවත්ව ගලාගෙන එන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබට වෙහෙස මහන්සියකින් තොරව ධනවත් වීමට වාසනාව ලැබෙනවා. ඔබේ පවුල තුලින් ඔබේ සහෝදර සහෝදරියන්ගෙන් මුදල් ලැබෙන බවක් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මවගේ පාර්ශවයෙන්, එහෙම නැත්නම් මවගෙන් ලැබීම් පෙන්눔 කරනවා. ඔබ විවාහ වන වයසේ සිටින කෙනෙක් නම් ඔබේ විවාහය මේ වසරේ සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔබට විවාහය තුලින් මුදල් ලැබීමක් පෙන්눔 කරනවා. මෙම පින්තූරය තෝරපු ඔයා පළතුරු සම්බන්ධ ව්‍යාපාරයක නියැලෙන කෙනෙක් නම් අති හිමහත් ලෙස ඔබට ලාභ ලැබීම් ලැබෙන බවත් පෙන්눔 කරනවා. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මේ වසරේ මාර්තු මාසය තුල එය ක්‍රියාවට නංවන්න. එය ඔබට ඉමහත් ලෙස ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා.
ඔබ විසින් පෙර දී ආයෝජනය කරන ලද මුදල් වලින් ඔබට ලාභ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මේ වසරේදී ඔබට විදෙස් මුදලක් ලැබීමට නියමිත බවත්, ඔබ විදෙස්ගතව සිටින කෙනෙක් නම් ඔබට යහළුවන්ගෙන් උදව් උපකාර ලැබෙන බවත් පෙන්නුම් කරනවා. මෙලෙස 2026 අලුත් අවුරුද්ද ඔබට ලාභ ලැබීම් මතින් ඉමහත් ලෙස ලාභ ලැබෙන අවුරුද්දක් බව කියන්න පුළුවන්. ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. ඔබ සියලුම දෙනාට ස්තුතියි.